අයිබෝන් ඔයා මේක තුළ ඉන්නේ මිස්ටර්ස් ජීවිතින් කියන තවත් එක් වැදගත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම ඔයාලට අරන් වෙලා තින්නේ money market account video series එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේ මම අද ඔයාලට කියලා දෙනවා money market account එක සහ normal account එක රුපියල් ලක්ෂයක මුදලක් ඩිපොසිට් කරොත් ඔයාලට මාසෙකට පොලි මුදල කීයක් ලැබෙනවද කියලා. ඉතින් ඔයා මේ වගේ වැදගත් වීඩියෝ බලන්නේ තාමත් මිස්ටර්ස් YouTube channel එක subscribe නොකරන නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එක බලන්න. හොඳයි මම මේ විදිහට ඕපන් කරගන්නම් කමර්ෂල් බැංක් වෙබ්සයිට් එක. වෙබ්සයිට් එක මම පහළ ඩිස්කෝ කරනවා. ඔයාලට money market account එකේ රේට් එක පෙන්වන්න ඕනේ නිසා. ඔයාලට මම කලින් වීඩියෝ දෙකක් කරලා තිනවා. මම description එකේ දාන්නම් වීඩියෝ link එක. ඔයාලට ගිහිල්ලා කලින් වීඩියෝ බලන්නත් පුළුවන්. මම account එකක් හදාගන්න ඕනි මොනවද කියන දේ සරලව මේ වීඩියෝ වලදී කියලා දෙනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම money market account එකේ සහ අපි normally open කරන saving account එකේ පොලි ප්‍රතිශතය කොයි විදිහටද ඔයාලට හම්බෙන්නේ කියන එක තමයි ඔයාලට පෙන්නනවා කියලා කිව්වේ. ඔයාලට මේකෙදී rate එක පෙන්නනවා 100ට 6ක rate එකක්. ඒ වගේම මම යන්නම් commercial bank saving account එකට. ඔයාලට පෙන්නන ඇති saving accounts වර්ග කිහිපයක්ම තියෙනවා. මෙතන තියෙනවා regular saving account එකක්. ඒ වගේම super save account එකක්. super save account එකේ නම් 100ට 3ක පොලියක් ගෙවනවා. ඊට පස්සේ power bonus account තියෙන එකත් 100ට 2යි තමයි ගෙවන්නේ. මෙතන තියෙනවා calculate daily and paid monthly කියලා. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් normal saving account එකනේ open කරන්නේ අපි. ඒ කියන්නේ මුදල් ගනුදෙනු කරන්න අපි open කරගන්න normal saving account එක 100ට 2ක පොලියක් තමයි ඔයාලට ලැබෙන්නේ. මෙතනදී මම ඔයාලට තවත් cal කරලා පෙන්නන්නම් 1.3 million වලට කොච්චර මුදලක් අපිට පොලිය විදිහට ලැබෙනවද කියලා. මම ඔයාලට ස්ක්‍රීන් එකක් ෂෙයා කරන්නම්. මගේ ගිය මාසෙට අදාළව ඒ කියන්නේ සැප්තැම්බර් මාසෙට අදාළව money market account එකේ 1.3 million වලට රුපියල් 6445ක් මුදලක් ලැබුණා පොලිය විදියට. ඉතින් ඒක සාමාන්‍ය normal saving account එක දැම්මොත් අපිට මෙන්න මේ වගේ මුදලක් තමයි එන්නේ. ලක්ෂ 13ක මුදලක් දැම්මොත් අපි මේක වැඩි කරන්න ඕනේ 100ට 2කින්. වලපින ඇති වසරකට හම්බ වෙන රුපියල් 26000ක් කියලා තියෙනවා. මේක බෙදෙනවා 12යි. රුපියල් 2166ක පොලියක් තමයි ඔයාලට 100ට 2ක පොලියක් ලැබුණොත් ලැබෙන්නේ. ඉතින් මේක තවත් පැහැදිලි වෙන්න මම money market account එකේ ගියපු 106 පොලියෙන් වලට වැඩි කරලා පෙන්නන්නම්. ලක්ෂ 13 මම මේක ටයිප් කරලා මේක මම වැඩි කරනවා 106 පොලි ප්‍රතිශතයෙන් වැඩි කරාට පස්සේ ඔයාලට 78000ක් මුදලක් එනවා. මේ 78000 අපි බෙදන්න ඕනි මාස 12න්. ඉතින් ඔයාලට 6500ක් එනවා මේ දල වශයෙන් මම හදලා තින්නේ. රුපියල් 6500ක වගේ මුදලක් එනවා. හරි 6445ක් තමයි මට සැප්තැම්බර් මාසෙට දාලව money market account එකේ පොලි ප්‍රතිශතය ලැබුණේ. ඉතින් ඔයාලට මෙතනින් දල අදහසක් ගන්න පුළුවන් money market එක සහ normal saving account එක සම්බන්ධව. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment එක print කරන්න කියලා කියනවා. ඒ වගේම ඔයාලා මට වඩා දෙයක් saving account සහ money market account එහෙම නැත්නම් අපි නොදන්න අපකතා නොකරපු accounts වර්ග මොන හරි තියෙනවා නම් අපේ මුදල් තැන්පත් කරන්න පුළුවන් sure account එකක් කමෙන්ට් එකක් විදිහට print කරන්න කියලා කියනවා. මට වගේම ඔයාලටත් ඒ දේ වැදගත් වෙන නිසා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මිස්ටර්ස් YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.